ඒ කියන්නේ කාබනික රසායනයේ කාබන් තමයි නිකන් අර ප්‍රධාන නිකන් සුපිරි චරිත නිකන් ශිහාන් මිහිරංග වගේ. හරිද? ඌ තමයි එතන ඉන්න සුපර්ස්ටාර්. ඇයි එතකොට ඌ සුපර්ස්ටාර් කෙනෙක් වෙලා තියෙන්නේ මේ ඕගනික් කෙමිස්ට්‍රි කියන විෂයේ. එහෙම නැත්නම් කාබනික රසායන කියන විෂයේ. ඌ සුපර්ස්ටාර් කෙනෙක් උනේ මෙන්න මේ නිසා. හරිද? දැන් කාබන් කියන එකාගේ පරමාණු ක්‍රමාංකය 6යි. නේ ආර්ථවගේ ඌ ඉන්නේ 6 වෙනියට. එතකොට ඌගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මම ලිව්වොත් එහෙනම් මේකට එන්නේ 1s2 2s2 2p2 මේ තියෙන්නේ පළමු කවචය නැත්නම් පළමු ශක්ති මට්ටම මේ තියෙන දෙවන ශක්ති මට්ටමේ ඒ කියන්නේ අවසාන ශක්ති මට්ටමේනේ අවසාන ශක්ති මට්ටමට අපි කියනවා මොන ශක්ති මට්ටම කියලාද නැත්නම් මොන කවචය කියලා අපි කියනවද සංයුජතා කවචය කියලා කියනවනේ සංයුජතා කවචයේ මුගේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද ඒ කියන්නේ අවසාන කවචයේ මුගේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද සංයුක්ත කවචයේ කාබන්ගේ ඉලෙක්ට්‍රෝන තියෙනවා ඉලෙක්ට්‍රෝන 4ක්. එතකොට මේ සංයුක්ත කාබන්ගේ සංයුක්ත කවචයේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙන නිසා දැන් ওই ඉලෙක්ට්‍රෝන 4 මේ විදිහට තියෙනවනේ. උගේ වටේට ඔන්න ඔය විදිහට ඉලෙක්ට්‍රෝන 4 තියෙනවා අවසාන කවචයේ. ඌට පුළුවන් වෙනත් මූලද්‍රව්‍යයක තියෙන ඉලෙක්ට්‍රෝන ඒ සමග හවුලේ තියාගෙන හරිද? බන්ධන හදන්න. එතකොට ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන හදන බන්ධන වලට අපි කියනවා මොනවාද? සහසංයුජ බන්ධන. හරිද? එතකොට කාබන්ට පුළුවන් සහසංයුජ බන්ධන 4ක් හදන්න. හරිද? එතකොට මේ සහසංයුජ බන්ධන හදන එක උට මේ විදිහට කරන්න පුළුවන්.